යහපත පිරුණු ලස්සන දවසක් වේවා. අද මේ සිකුරාදා දවසක්. ඉතින් අදත් ඔන්න ටිකක් දවල් වෙලා තමයි මට ඇහැරුනේ. ඊයේ මගේ වැඩ ටික ඉවර වෙනකොට 1:00 විතර වුණා. ඉතින් ඇඳට ගියපු ගමම නිින්ද යන්නේ නැහනේ. 2 විතර වුණා ඔන්න නිින්ද යද්දි. ඔන්න ගිය සැරේ වීඩියෝ එකේද කොහෙද නංගි කෙනෙකුත් අහලා තිබ්බා අක්කා ඔයා කීයටද ඇහැරෙන්නේ කියලා. මට ඉතින් එහෙම ඇහැරෙන වෙලාවක් නැහැ. රෑ නිදා ගන්න වෙලාව අනුව තමයි උදේට ඇහැරෙන්නේ. හැබැයි මම හවසට උයනකොට රෑට උයනකොට උදේට උයන ඒවා ගොඩාක් ලෑස්ති කරලායි තියන්නේ. ඒක නිසා මට උදේ කීයට ඇහැරුණත් බබව නර්සරියට යවන වෙලාවට හස්බන්ඩ් වැඩට යන වෙලාවට උදේ වැඩ කටයුතු ටික මම ඔක්කොම කොහොම හරි නියමිත වෙලාවට ඉවර කරගන්නවා. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලා උදේ කීයටද ඇහැරෙන්නේ කියලා. මේ මම වගේ හවසට උයනකොට උදේට උයන හැමදේම පිළිවෙලට ලෑස්ති කරලා නිදා ගන්න. එහෙම වුණාම උදේට කලබලයක් නැතුව හැමදේම කරගන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඒක කොච්චර පහසුවක්ද කියලා. ඉතින් වෙනදා වගේම උදේ දවල්ටත් එක තමයි මම මේ කෑම ටික හදාගන්නේ. චූටි පුතාට නර්සරි එකට යන කෑම වෙනම හදනවා. මේ අපි දෙන්නටයි. ඉතින් ගොඩ දවසකට පස්සේ ඔන්න මට නෙළුම් වල ටිකක් හම්බුණා. මං හරිම ආසයි නෙළුම් වල කන්න. අපේ චූටි පුතත් එහෙමයි. එයාත් හරිම ආසයි. ඉතින් මං ඒ ටිකත් මේ අලුත් පිටම හදාගන්නවා. එතකොට තමයි ඒව රස. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අවුරුද්දේ ඔන්න භාගයක්ම ඉවරයි නේද? ඉතින් ඔයාලගේ ටාගට්ස් වලට ඔයාලගේ තිබ්බ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වුණාද? බැරි වුණාද? තාමත් ඒවට තව දේවල් කරන්න තියෙනවද කියලාත් ඔන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද නම් මට විශේෂ දවසක් වීඩියෝ එක බලාගෙන ඉන්න මටම කියලා ලොකු තෑග්ගක් ගත්තා. ඒක මගේ ලොකු ටාගට් එකක් තිබ්බේ. ඒක ගැනත් මම කියන්නම්. මේක හුස්මට උයාගෙන ගියා. දැන් ඉතින් තේ බොන්න හදන්නේ. මම ඒක කොහොමද නිවිලා බොන්නේ? ඔයාලා නිවිලා බලන්න. නිවිලා බලන්න ඉන්නවනේ කියන්න. මේ අපේ බිස්කට් එක. එක වර්ගයේ බිස්කට් තියෙනවා. කාලා ඉතුරු වෙච්ච ඒවා. කැමති එකක් අරන් කන්න බොර. උදේම වතුර බොන හින්දා තේක බොන්න ටිකක් පරක් වුණාට ගානක් නැහැ. මං කරන්නේ උයලා ඉවරනාට පස්සේ තමයි තේක බොන්නේ. අද පරක් වෙලා හැරපු නිසා ඒ ගමම මූණ හොදගෙන නයිට් ඩ්‍රෙස් එක පිටින්මයි මං අද ඉුවේ. ඉතින් අනිතර ටික කරන්නේත් ඒ විදිහටම තමයි. ඉතින් අපිට හැමදාම පර්ෆෙක්ට් කෙනෙක් වෙන්න බෑනේ. සමහරක් දවස් තියෙනවා අපිට අපි කොච්චර හිතුවත් අපිට අපි හිතාගෙන ඉන්න හරියටම වැඩ කරගන්න බැරි වෙන. හැබැයි අපි මේ වැඩ ASCII හැම වෙලාවෙම එක දෙයක් කරන්න බැරි වුණා කියලා හිත ඉන්නේ නැතුව ඊළඟට කරන වැඩේ ඉඳන් හරි පිළිවෙලට කරන්න ඕනේ. එහෙම වුණාම තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. අපිට හැම වෙලාවෙම පර්ෆෙක්ට් කෙනෙක් වෙන්න බෑ. හැබැයි අපි කරන වැඩ ඇතුලේ අපිට පුළුවන් හොඳ කෙනෙක්, පර්ෆෙක්ට් කෙනෙක් වෙන්න. අපි හැමෝම එක වගේ එකම ජීවිත ගත කරනව නෙවෙයිනේ. එතකොට කෙනෙක් දිහා බලලා අපිට හිතෙයි අනේ යාට මේ දේවල් තියෙනවා මට නෑනේ කියලා. හැබැයි අපිටත් මේ දේවල් ලබා ගන්න මහන්සිලා වැඩ කරන්න පුළුවන්. පර්ෆෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒක බෑ කියලා අතාරින්නේ නැතුව අපිට පුළුවන් තැනිනුයි අපි පටන් ගන්න ඕනේ. මේ ඉන්නේ මගේ චූටි මැනික. ඔයාලා හැමදාම චූටි කාලේ ඉඳන්ම මෙයාට ගොඩාක් ආදරේ කියලා මම දන්නවා. ඉතින් මෙයාට ඔන්න අද පීටි දවසේ. ඉතින් ඒක නිසා එයාගේ පීටි කිට් එක තමයි මම මේ අඳලා තියෙන්නේ. සිකුරාදට හැමදාම මෙයා මේක තමයි අඳගෙන යන්න ඕනේ. ඉතින් මෙයා අඬන්නේ නැහැ. දැන් චුට්ටක් විතර දවල් වෙනකොට කියනවලු අම්මා මතක් වෙනවා කියලා. වැඩි අඬන්නේ නැහැ. ඉතින් මෙයාට මෙහෙම මේ ස්ථානකට එයාට හැමදාම උම්ම එකක් දීලා තමයි සපත්තු දෙක දාන්න ඕනේ. ඉතින් එයා කියනවා එතකොට බම්ප් වෙනවලු. මගේ උම්ම එක කකුල ඇතුලේ තියනවලු බම්ප් වෙනවලු. ඒ විදිහට සපත්තුව දැම්මාම. ඉතින් චූටි ළමයි හිතන එක ඒවා ඉතින් අපි දන්නේ නේද? එයාලා ආදරේටනේ එහෙම හිතන්නේ. මාත් ඒකින්ද හැමදාම එයාගේ සිල්පස් දෙක දානකොට උම්ම එකක් එහෙම දීලා තමයි
සපත්තු දෙක දාන්න යාට. එතකොට ඇවිදිනකොට බම්ප් වෙනවා වගේ දැනෙනවලු. ඉතින් අනේ මන් දනේද ළමයි හිතන ඒවා චූටි පැටවුන්ගේ චූටි හිතනේ. ඉතින් ඇත්තට මල්ලගේ තමයි මේ හිතනම් කිසිම දෙයක් තරහක් හිතන්නේ නැතුව නර්සරි එකට යනකොට උනත් මම බලනවා හැම ළමයාම මල්ලගේ. ඉතින් මේ ළමයි ලොකු වුණාම තමයි එයාලා එක එක ඒවා හිතාගෙන එක එක දේවල් කරන්නේ. හැමදාම මේ චූටි පැටව පොඩිවට ඉන්නවනම් කියලා මට හැමදාම හිතෙනවා. චූටි පුතාව නර්සරි එකෙන් දාලා ඇවිල්ලා කාලෙම මේ ලෑස්ති වුණේ අපි ගමනක් යන්න. ඉතින් අද පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඉතින් මේ බලන්නකො මේ බෑග් එක මම ගත්තේ පේජ් එකෙන්. ඒක හරිම කියුට්. මම මේ පේජ් එක ඔයාලට මෙතනින් දාන්නම්. එයාලගේ බෑග් වල ප්‍රයිස් ගොඩාක් අඩුයි. ඉතින් බජට් එකට ගන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා ඔයාලටත් කියන්න ඕනේ කියලා. ඔන්න කොහේ හරි යනකොට ලිෆ්ට් එකක් විතරක් ගාගෙන යන්න ආස කට්ටිය ඉන්නවනම් මම වගේ පහලින් කමෙන්ට් එකක් දාන්න ඕනේ. මේ යන්නේ මේ අවුරුද්දේ මට දෙන්න තියෙන ලොකුම තෑග්ග අරන් එන්න. ඉතින් කවුරුවත් තෑගි දෙනකන් මම නම් බලාගෙන ඉන්නේ. මගේ දේවල් මම්මයි කරගන්නේ. කවුරු හරි දෙයක් මට අරන් දෙනවට වැඩිය මම මහන්සි වෙලා ගන්නව නේද? අන්න ඒක මට හරිම වටිනවා. ඉතින් ඔයාලට මතක ඇති අවුරුද්දේ මුලදීම අපි අපිට කියලා බකට් ලිස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක කතා කරා. ඉතින් ඔයාලත් ඒක බලලා බකට් ලිස්ට් හදාගෙන තිබ්බා. මම හිතනවා දැන් මාස ගාණක් ගිහිල්ලා හින්දා ඒකෙන් අඩුම 2-3ක් හරි ඔයාලා කම්ප්ලීට් කරගෙන ඇති කියලා. මාත් එහෙමයි. ගොඩක් දේවල් කම්ප්ලීට් කරගත්තා. ආස දේවල් ගත්තා. කන්න තිබ්බ කෑම කෑවා. දැන් ඉතින් මේ අවුරුද්දේ මගේ බකට් ලිස්ට් එකේ තියෙන වටිනාකමින් වැඩිම දේ තමයි මම අද ගන්න ආවේ. ඔව් ඔයාලා හිතුවා හරි මං ආවේ අද ෆෝන් එකක් ගන්න. ඉතින් ඔයාලා කියන්නකෝ මොකද්ද හොඳ iPhone එකක්ද Samsung එකක්ද? ඉතින් මටත් ඔන්න ඔය ප්‍රශ්නේ තිබ්බා. ඉතින් මම වීඩියෝස් බැලුවා. ඒ වගේම ෂොප් වලට ගිහිල්ලා කතා කරලා බැලුවා. ඉතින් මට හිතුනේ නම් Apple එකට යනවට වැඩිය Samsung Ultra එකට යන එක හොඳයි කියලා. මම සාමාන්‍යයෙන් දෙයක් ගන්නකොට ටිකක් හොයලා බලනවා. ඒ වගේම ප්‍රයිස් ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙනවා. එකපාරටම දැක්කා තිබ්බා කියලා ගන්නෙ නෑ. ඉතින් දැන් මං සති 3-4ක්ම මේ ගැනමයි හෙව්වේ බැලුවේ. ඉතින් මට බෙස්ම ප්‍රයිස් එක හම්බුනේ net mobile එකකින්. කුරුණෑගල net mobile එකකින්. ඉතින් ඒකින්ද මං හිතුවා අද මේක ගන්නවා කියලා. අපි සල්ලි හොයලා ඒව ඉතුරු කරන්නත් ඕනේ. හැබැයි අපි ආස දෙයක් ගන්න, අපි කැමති දෙයක් ගන්න ඒව වියදම් කරනනම් ලෝභ වෙන්න හොඳ නැහැ. මොකද සල්ලි අපේ අතේ තිබ්බට අපිට කිසි සතුටක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි ඒක වියදම් කරලා අපි දෙයක් ගන්නවා නම් ඒකෙන් ලබන තෘප්තිය තමයි ලොකුම තෘප්තිය. ගොඩක් වෙලාවට ගෑනු ළමයි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි යාට දෙයක් අරන් දෙනවා නම් තමයි සතුටු වෙන්නේ. කවුරු හරි මොනවා හරි දෙයක් දෙනවා නම් තමයි ඒකෙන් තමයි යාලා සතුටු වෙන්නේ. හැබැයි ඒක චුට්ටක් වෙනස් කරලා බලන්නකෝ. තමන් හම්බ කරලා තමන් ආස දේවල් අරගෙන බලන්න. ඒක අර අපිට කවුරු හරි දෙයක් දෙනවට වැඩිය ලබන ලොකු තෘප්තියක්. ඒක හැමෝටම ළඟා කරගන්න බෑ. හැබැයි අපි උත්සාහ කරොත් අපිට බැරි වෙන්නේ නැහැ. මගේ channel එක ගොඩාක් වෙලාට බලන්නේ ගෑනු කට්ටිය. ඉතින් ඒක නිසායි මම කියන්නේ අපි කාන්තාව අපි ගාව තියෙන ශක්තිය ගොඩාක් වැඩි. ඒක නිසා අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම තමන් ආස දේවල් කරන්න. අනිත් අයටත් අපි ආස දේවල් අරන් දෙන්න ඕනේ. යාළුවවත් සතුටින් තියන්න ඕනේ. හැබැයි තමන් ආස දේවලුත් කරන්න අමතක කරන්න එපා. මොකද මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන්නේ විඳින්න, විඳවන්න නෙවෙයි. ඉතින් ඔන්න හවසරේ ආපහු මගේ රාජකාරි වැඩ ටික පටන් ගත්තා. ඇත්තම කිව්වොත් මම මේ හදන්න යන්නේ මගේ බිස්නස් පේජ් එකට වීඩියෝ එකක්. ඉතින් නංගිලා දෙන්නේ 3 දෙනෙක්ම අහලා තිබ්බා අක්කා වීඩියෝ කරන්නේ කොහොමද? කොයි විදිහටද කියලා. ඉතින් මම ඉස්සරහට වෙනම ඒ ගැනම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. දැන් මම මේ කරන හැටි තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මම තාම අලුත් ෆෝන් එකෙන් නෙවෙයි මේ වීඩියෝස් ගන්න ඔයාලට. මගේ මේ වෙනදා පාවිච්චි කරපු ෆෝන් එකෙම තමයි
අලුත් ෆෝන් එකේ සෙටින් එහෙම හදාගන්න ඕනේ. ඉතින් බලමු හරියට හදාගත්තොත් ලබන සතියේ එන වීඩියෝ එක ඔයාලට අලුත් ෆෝන් එකෙන් අරන් ඉන්න බලන්න. ඉතින් දැන් මම මේ හදන්නේ මගේ බිස්නස් පේජ් එකට වීඩියෝ එකක් හදන්න. ඉතින් අලුතෙන් ස්ටෝක් එකක් ඇවිත් තියෙනවා. ඒක ගැන තමයි මම මේ වීඩියෝ එක කරන්න යන්නේ. එකම තැනින් ෂොට් දෙක තුනක් මම ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මම එඩිට් කරන්නේ. ඉතින් ගොඩක් අය අහනවනේ එඩිට් කරන්න මොකෙන්ද කියලා. මම CapCut එකෙන් තමයි එඩිට් කරන්නේ. ඉතින් ඔන්න අද හවස් වරුවේම මම කරේ මගේ පේජ් එකට එක එක විදිහේ වීඩියෝස් හදපු එක. මොකද අද මට උදේ ඉඳන් වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. YouTube වීඩියෝ එක ගත්තට බිස්නස් පේජ් එකට හදන වීඩියෝස් හදාගන්න මට බැරි වුණා. මම මේ විදිහට වීඩියෝස් දෙක තුනක්ම ගන්නවා. අරගෙන CapCut එකෙන් තමයි වීඩියෝ එක එඩිට් කරන්නේ. ඉතින් ඊට පස්සේ දවස් දෙක තුනක් විතර ඔකට යනවා මට කොහොමද අනිත් වැඩත් එක්ක වීඩියෝ එඩිට් කරන්න. ඊට පස්සේ තමයි මම පේජ් එකට දාන්නේ. ඉතින් ඔයාලා දැකලා ඇති මගේ පේජ් එකේ ඉන්නවා නම් වීඩියෝස් හදලා දානවා මම. ගෘහණියෙක්ට අම්මා කෙනෙක්ට තියෙන ඒ වැඩ කන්දරාව ඔක්කොම මට තියෙනවා. ඒ ASCII තමයි මම ඔයාලට මේ විදිහට වීඩියෝස් ගේන්නේ. ඒ වගේම මගේ බිස්නස් එකත් මම කරගෙන යන්නේ. ඉතින් මේ ටික ඔක්කොම එකට කරන්න ගියොත් මට ඇත්තටම මුකුත් කරගන්න බෑ. ඉතින් ඒක නිසා මම කරන්නේ දවසට ඕන වැඩ ටික බෙදා ගන්න එක. ගෙදර වැඩත් ඒ වගේ, මගේ ව්‍යාපාරික වැඩත් ඒ වගේ මම දවසට මෙන්න මේ ටික තමයි කරන්න කියලා බෙදා ගන්නවා. හැමදාම හවසට මං හෙට තියෙන වැඩ මොනවද කියලා බලලා ඒ ටික ලස්සනට arrange කරගන්නවා. එහෙම නැතුව මට මේවා කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් අද වුණත් මට මේ වීඩියෝස් වලට පස්සේ මට අද තිබ්බේ හවස WhatsApp එක බලලා orders ටික දාගන්න එක. ඊට පස්සේ ඒ ගමම්ම orders ටික රෙඩි කරගත්තා යවන්න. මොකද අද සිකුරාදා. එතකොට අපි හවසම දාන ඕඩර්ස් ටික. නැත්තම් ඊට පස්සේ එන්නේ ඊට දවසේ ඕඩර්ස් යන්නේ නැහනේ. ඒක නිසා අපි අද හවසම ඕඩර්ස් දානවා සිකුරාදාට එන ඕඩර්ස් ටික. එතකොට යාලට සෙනසුරාදා වෙද්දී ඒවා හම්බ වෙනවා. ඉතින් ඒ වැඩේ තමයි මම අද හවස වෙනකම්ම කරේ. අද ටිකක් රැත් වුණා අපේ වැඩ ටික ඉවර වෙනකොට. අම්මා ඔන්න රෑ වෙනකොට පොලොස් එකක් උයලා මට එවලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතුවා පොලොස් එක පාන් එකට දාලා කනවා කියලා. අපි රෑට බත් කන්නේ නැහැ මායි හස්බන්ඩ්ුයි. ඉතින් ඒක නිසා මං හිතුවා පොලොස් එක පාන් එකට දාලා මේ වගේ කම්මැලි සෑන්ඩ්විච් එකක් හදා ගන්නවා කියලා. මේක කම්මැලි වැඩක් වුණාට හරිම රසයි. පානුයි මේ පොලොසුයි ටෝස් වෙලා එනකොට හරිම රසයි. ඔයාලත් කාලා ඇති. අපි දෙන්න කොහොමද රැයට බත් කන්නේ නැති තරම් මොනවා හරි පුංචි දෙයක් තමයි අපි දෙන්න කන්නේ. ඉතින් අද අපි මේ පොලස් ගේනවා කියලා දන්නේ නැහනේ. ඉතින් මායි හස්බන්ඩ් හිතාගෙන හිටියේ රැයට සූප් එකක් හදන්නම් කියලා. ඉතින් එහෙම ඉන්නකොට තමයි අම්මා පොලස් එවලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න හිතුවා එහෙනම් මෙහෙම කන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩාක් ආස වෙන්න ඇති කියලා. තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.